වර්ග මේකට ඔයාලා ගොඩක් ආසයි ඇති. කොරියන් දන්න අය නම් මේක කියවලා බලන්න. ගොඩක් ආසයි ඒකට. ඒක හරි රසයි ඈ. මේ වීඩියෝ කරන්නේ මේක ගොඩක් රසයි. අයිස්ක්‍රීම් බර්ගර්. ඉන්න ගොඩක් කවදයක් වෙන්නේ. කොරියාවේ මාස්. පණ පිටින් තමයි ඉන්නේ යාර. විකුණන්නේ පණ පිටින්. මේක මෙහෙමයි. බස් එකේ නෝත් බැස්සා. තියන්නේ මං ආපු බස් එක. තර ගොඩක් කළා ඉන්න උනා කාල් ලයිට් එකේ. මේ තියෙන්නේ ඊමාර්ට් එක. මේ පොඩි ළමයි පාර සෙල්ලම් කරනවා යාලා. දයිසකට පොඩ්ඩක් යන්න ඕන. ලබන සතිය ලොකු දඩයක් තියෙනවා ඒකයි. දඩයක් කියන්නේ ලොකු වේදම. ටැගිදී ඒකින්ද ඒකට ඕන පට්ටි ගන්නත් ඕන. ඒ මොකද්ද කියලා මම ඔයාලට ඊළඟ vlog එකෙන් කියන්නම් අනිවාර්යයෙන්. මේක දිග කතාවක්. මම වගේම ඉතින් මේ ඔයාලත් ඒක බලුවාම සතුටුයි ඔයාලටත් ඒක. ඒ vlog එක ලොකු රහසක්. ඔයාලා දන්නවද? මොකක්ද රහස කියන්නේ? ඕ පාර මාරු වෙන්න ඕන. රාට පාර මාරු වෙන්නේ. දයිසෝ එක. මේකට ගිහිල්ලා ගන්න ඕන. මම මොකක්ද කරන්නේ? 수정 테이프는 저 고양이 발 있고. 수정 테이프는 근데 이은이 먹어야 아이가 또 어떻게 힘 말라. 언니. කිචන් එක ලස්සනට තියාගන්න පුළුවන්. මේ දේවල් මිස් කරලා. පොඩි ගානක් නේ හැම එකම ටෝනමයි. ගොඩක් දේවල් ඕචරමට අඩු. 이렇게 해서 내가
පිළිවෙලට අඳිනවා. ඒ පිළිවෙලට මම ගොඩක් ආසයි. තුලිය වෙනත් බලන්න. ඒ ලස්සනයි පිළිවෙලට අඳිනවා. ඒ යාලා තනියම හැමදේම කරගන්න. පොඩි වයසට කාඩ් එකක් තියෙනවා. එයාලට ඕන දේවල් එයාලා ගන්නවා. අරගෙන එයාලගේ අර ළමා ජීවිතේ හරි ලස්සනට ගෙවනවා. ඒක ගොඩක් වටිනවා. මේ මිරිස් පැල මම හිතන්නේ මිරිස් පැල මේ ඇවිල්ලා වට්ටක්ක බටු පැල ඔය දේවල් තියෙනවා තක්කාලි ලීස් සලාද අරන් ගිහින් හිටවන්නයි තියෙන්නේ මේ දවස්වල ගොඩක් යාලා මේ පාර අයින් වල තියාගෙන විකුණනවා පැල જાති ගොඩක් අය. හරි ලස්සන කෑමක්. 집에만 있어도 මේ මං කියේ තව තැනක් ඒ වගේ. දිගටම තියෙන මිරිස් පැල. මිරිස් පැල සලාද පැල. ඔය මෙතනක් තියෙනවා නේ. මේ දවස්වල වගා කරන කාර්තුව හින්දා ගොඩක් ඔය වගේ තියෙනවා. යමු සිජම පැත්තට පොඩ්ඩක්. 안녕하세요. මාළු වර්ග. 네. 여기랑 갈 데가 없어. මාළු. ටෙක්නික් වැඩ නැහැ වගේ.
මුණ්ඩවැලක ගොඩක් ඩ්‍රාමා වල එහෙම දැකලා තියෙන වෙන්නේ මේක අම්මෝ කොහොමරි මහන්සිලා මට ඕනේ කොහාගත්තා දැන් ඉතින් යමු තව පොඩි දඩයක් තියෙනවා ඒකත් ගත්තා නම් හරි හිටම ඔයාලට මෙතන හොඳ එකක් තිබ්බා අන්න හරි තියෙනවා මේකට ඔයාලා ගොඩක් ආසයි ඇති ඒක කොරියන් දන්න අය නම් මේක කියවලා බලන්න ගොඩක් ආසයි ඒකට ඒක හරි රසයි ඈ මේ වීලවන්නේ කරන්නේ මේකනේ ගොඩක් රසයි යෝගට් එක නමේ පොඩි අවුලක් තියෙනවා ඒක වුණාට ගණන් ගන්න එපා ඔයාලට කියන්න පුළුවන්නේ මේ මං දැන් ඉන්නේ සිජ්ජමේ නෙවෙයි මං ඉන්නේ දැන් මාට් එකේ මාට් එකේ ඉතින් ඔයාලට ඕන හැම කෑම බඩුවක්ම තියෙනවා ඉතින් මේ වගේ මේ බීම වර්ග ලික්විඩ් ඕන දෙයක් තියෙනවා කැමති දෙයක් අරගෙන බිල් කරලා බොන්නයි තියෙන්නේ බිල් කරන්නේ නැතුව බොන්න එපා බිල් කරලා බොන්න ආවට පස්සේ අයිස්ක්‍රීම් වර්ග එන්න ඔයාලට මම තව දෙයක් පෙන්නන්න මේ කොරියාවේ මේ මාළු පණ පිටින් තමයි ඉන්නේ යා විකුණන්නේ පණ පිටින් මේ හැම එකම එහෙමයි මේ නම් ඉස්සෝ මේ බලන්න පණ පිටින් ඉන්නේ ඒ කහුළු ඒත් පණ පිටින් ඇතුළේ ටැංකිය ඇතුළේ දාලා ඕන්න මේ එකෙක් දාගෙන අරන් ගිහින් ඔයලා කන්න පුළුවන් පණ පිටින් ඒක තමයි පොඩ්ඩක් තියෙන එකම අවුල පණ පිටින් තමයි මෙයාලා ගොඩක් දුරට විකුණන්නේ මේ දේවල් චිසෝල් චියා පීනු සේයන් යොන්කුම් මේක තියෙනවා කක්ස නෙක්යෝ මේලා පොඩි ස්නැක් වර්ග චොකලට් වර්ග ඔය දේවල් ගොඩක් දුරට පැනිරහයි ස්පයිසි විදිහට තියෙනවා ගොඩක් අඩුයි රූප ඇඳලා තිබ්බට ස්පයිසි එහෙම ගොඩක් තිබ්බට ඒ ගොඩක් දේවල් පැනිරහයි 엄마가 우리 너무 맛있지? 그리고 살 무도 없어가지고 우유하고 잘 드시고 딱딱하게 ये
වීලුන් තනදී වීලුන් තියෙනවා. 오늘 마지막 세일입니다. 삼겹살 한 그램 13,800원에 드리겠습니다. මේ තියෙන එක පොඩ රහයි. දැන් අපි ඔහොම ගිහිල්ලා බිල් කරගෙන යමු. දැන් මම යන්න ඕනේ හදිසියෙම මොඩ අවුට්ලට් එකට. යම් කෙනෙක් මාත් එක්කම මොන විදිහට නැත්නම් ඇවිල්ලා බිල් කරන්නයි තියෙන්නේ. පාට ¿Cuánto van a decir? Billagat gatta. Dan එහෙනම් යමු. කොරියාව කියන්නේ හරි සුන්දර රටක්. මෙතන කලින් තිබ්බේ මේ කේක් කඩයක්. මේ මං ගිය සතියේ නෝකට අලුතෙන් හදලා තිබ්බා. හද දෙනවනේ මේ දැන් තියෙනවා. අලුත් 봉지를 뚫고 අලුත් ෂොප් එකක් දාන්න. මෙහි ඇවිදින්න ගත්තාම පිස්සුවෙන් වගේ ඇවිදින්න පුළුවන්. ඒක තමයි මෙහි තියෙන වෙනස. මේ ඔයාලා මෙයාම මේ ගන්න පඩිය දවසින් වියදම් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒක ඉතුරු කරන්නත් පුළුවන්. කොරියාව ඇස් දෙකෙන් දකින්න ඕනේ. මම දකින්න දේ තමයි මම මේ ඔයාලට පෙන්වන්නේ. දැන් ඉතින් channel එක පටන් ගන්න තාම ටික කාලයක්නේ. ඉස්සරහට මම ඔයාලට අනිවාර්යෙන් සතියට වීඩියෝ එකක් හෝ දෙකක් අනිවාර්යෙන් ගේන්න බලාපොරොත්තු වෙනවා. දිමාත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. වෝල්ට් එකකට තාම බස් එකක් යනකල් දැන් ඉන්නවා. බලමු බස් එක කීයද දෙන්නේ කියලා. බස් එක ඉන්න ටිකක් වෙලා තියෙනවා. එතන ඉතින් බලා ගන්න පුළුවන් බස් එක යන වෙලාව. දැන් බස් එක එනවා.
මෙන්න බස් එකක් ආවා. එහෙනම් බස් එක. හරි බස් එකෙමුත් බැස්සා. දැන් යන්නේ දෙවෙනි දඩේට. දැන් මම යන්න ඕන මෙන්න මේකට. මෝඩ් අවුට්ලට්. Nice. And discoveries. දැන් ගොඩක්ම තියෙන සමයකට අඳින්න පුළුවන් විදිය. ඉතින් Nike, Adidas, Discovery. ගන්නව නම් එන්න කොරියාවට. හොඳට අතහැරලා ඉන්න පුළුවන් ඔයාලට. ගත්තා? ලස්සන ජෙනුයින් කොල්ලෙක්, ජෙනුයින් කෙල්ලෙක් විදිහට. ආස නැද්ද? මට ඕන ටික දැන් මං ගත්තා. දැන් ඉතින් ගෙදර යන්නයි තියෙන්නේ ආයේ. එහෙනම් අපි ඊළඟ vlog එකෙන් හම්බෙමු. එහෙනම් යනකොටම සුබ දවසක්.